සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලත් එක්ක වෙනස් විදිහක වීඩියෝ එකක් තමයි share කරගන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු මොකක්ද මම අද කරන්න යන්නේ කියලා. රටේ දැන් පවතින තත්ත්වයක් එක්ක අපේ ආර්ථිකය එච්චර ශක්තිමත් නැහැ. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන අපිට පුළුවන් විදිහට පුංචි හරි මුදලක් එකතු කරගෙන හස්බන්ඩ්ට හයියක් වෙන බිරිඳක් විදිහට අපේ ජීවිතේ ලස්සන කරගන්න. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරන්නේ ඒ ගැන පුංචි අදහසක්. ඉතින් මේ ගැන ඔයාලා කලින් දන්නවත් ඇති. මමත් මේ ගැන කලින් දැනගෙන හිටියට මම try කරන්න ඕන කියලා හිතුනේ දැන් තමයි. මොකද මට මේ ගැන ලොකු idea එකක් තිබ්බේ නැහැ. ඔයාලත් එක්ක මේ දේ share කරගන්න ඕන කියලා හිතුණා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න. අපි හැමෝම එකතු වෙලා මේ වැඩේ ලස්සනට කරමු. අපිට පුළුවන් විදිහට චුට්ට අපිට තියෙන හැටියට උතුරු කරන ක්‍රමයක් තමයි මේක. money savings. ඉතින් මාත් එක්ක එකතු වෙන්න. මුලින්ම මම ගෙදර තිබ්බ පරණ බොක්ස් එකක් හොයාගත්තා. මේ රැපින් පේපර් එකත් මට gift එකක් හම්බ වෙච්ච එකක් ගෙදරම තිබුණේ. සල්ලි වේදම් කරලා කිසිම දෙයක් ගත්තේ නැහැ. ඉතින් ඒක මම ලස්සනට රැපින් කරගත්තා. ඊට පස්සේ සල්ලි දාන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ චූටි ඕපන් එකක් හදාගත්තා. ඊට පස්සේ මම දැන් මේ හදන්නේ A4 sheet එකක් අරගෙන ඒකට අපි කොටු 100ක් හදාගන්න ඕන. දවස් 100කින් තමයි අපි මේ බොක්ස් එක ෆිල් කරන්නේ. දවස් 100ක් එව්වට අපි මේකට හැමදාම සල්ලි දාන්න ඕන නැහැ. ඇත්තටම මමත් ගෙදර නිකන් ඉන්න කෙනෙක්. මම ජොබ් එකක් කරන්නේ නැහැ. හස්බන්ඩ්ගේ සැලරි එකෙන් තමයි අපේ වියදම් බලන්නේ. ඉතින් ඒ නිසා මටත් මේකට හැමදාම සල්ලි දාන්න බෑ. ඉතින් අපිට මේකට කොච්චර කාලයක් යනවද කියලා අදාළ නැහැ. අපි ටාගට් කරන්න ඕන දවස් 100ක් ඇතුළත මේ බොක්ස් එක ෆිල් කරනවා කියලා. ඉතින් ඔයාලට හිතෙයි අපි ජොබ් එකක් නොකර ගෙදර ඉඳගෙන කොහොමද මේ බොක්ස් එක ෆිල් කරන්න කියලා. ඉතින් අපි හැමදේම පොසිටිව් හිතමු. මම නම් එහෙමයි හැමදේම මම පොසිටිව් හිතනවා. අනිත් එක මම විශ්වාස කරන දෙයක් තමයි අපිට බැරි දෙයක් නැහැ. ඉතින් අපි try කරලා බලමු. මේක මම පටන් ගන්නේ පුංචි රුපියල් 20කින්. රුපියල් 20ක් කියන්නේ බොහොම පුංචි මුදලක්. ඉතින් ඇත්තටම අපිට රුපියල් 20ක් හොයාගන්න බැරි නැහැනේ. ඉතින් මේ විදිහට තමයි මේක අපි ෆිල් කරගන්නේ. 20 40 60 80 කියලා. එහෙම මේක ෆිල් කරගන්නවා. මේක බලාගෙන යනකොට මම හිතනවා ඔයාලට මේක තේරෙනවා ඇති කියලා. ඇත්තටම අපි ටාගට් එකක් තියාගෙන වැඩක් කරනවා නම් අපිට ඒක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ වැඩත් කරමු. ඇත්තටම අපේ ජීවිතය ඇතුළතදී අපි සල්ලි වියදම් කරනකොට අපිට අනවශ්‍ය වියදම් එකක් දෙකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඇත්තටම කල්පනා කරලා බලන්න අපිට එහෙම දේවල් එකක් දෙකක් හෝ තියෙනවාම තමයි. ඉතින් අන්නේ අනවශ්‍ය වියදම චුට්ටක් මගහැරලා ඒ සල්ලි මේ බොක්ස් එකට අපි දාලා අවසානයේ බලමු එකතුවත් එක බලනකොට ඔයාට ලොකු සතුටක් දැනෙයි. මේ විදිහට තමයි සම්පූර්ණ කොටු 100 ෆිල් වුණාම එන්නේ. ඉතින් ඒකත් ලස්සනට කපාගෙන මම දැන් බොක්ස් එකේ එක ලස්සනට අලව ගන්නවා. ඉතින් මේ දවස් 100 අවසානයේ වෙනකොට මේ රුපියල් 20න් පටන් ගත්ත ඔයාගේ මේ බොක්ස් එක ෆිල් වෙලා අවසානයේ දවස් 100 ඉවර වෙනකොට ඔයාට රුපියල් ලක්ෂයක මුදලක් එකතු වෙලා තියෙනවා. ඉතින් හිතන්න මේක අවසානයේ ඔයා මේ බොක්ස් එක ඕපන් කරලා බලනකොට ඔයාට කොච්චර ලොකු සතුටක් දැනෙයිද? මේ දේ දැකලා ඔයාගේ හස්බන්ඩ් ඔයා ගැන කොච්චර ආඩම්බර වෙයිද? ඉතින් මම දැන් ලාස්ට් වෙන්න මල් ළඟ සල්ලි ටිකක් තියපා ඉතුරු වුණා. මං දැන් ඒ ටික දාලා මුලින්ම මේ බොක්ස් එක ෆිල් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලටත් අයිඩියා එකක් හම්බ වෙයි මම මේ කරන විදිහ. මම මුලින්ම රුපියල් 2000ක් දාලා ඒ 2000 කොටුව මම කැපුවා. මොකද මම 2000ක් දැම්මේ මුලින්ම 2000 කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගාණක් නේ. ඉතින් ඒ නිසා මම මුලින් මේක ඉවර කළා. ඊට පස්සේ 1400ක් තිබ්බා ඒකත් දැම්මා.
ඊට පස්සේ අපිට අර පුංචි කොටු ටික හරි ඉක්මනට ෆිල් කරගන්න පුළුවන්. අපි අතේ හැම වෙලාවෙම සල්ලි නැහැනේ. ඒ නිසා තියෙන වෙලාවට ඒ සල්ලි ටික දාලා ඒ කොටුවක් කපන්න ඕන. මේ කොටු 100ම කපලා ඉවරුණාට පස්සේ තමයි අපි මේ බොක්ස් එක ඕපන් කරන්න ඕන. ඉතින් අවසානයේ ඔයාට ලැබෙන ප්‍රතිඵලය පුදුම සහගත එකක් වෙනවා කියලා මට හොඳටම විශ්වාසයි. ඉතින් මේක ෆිල් වුණාම ඔයාලත් එක්ක ඒ අදහස් මම බෙදා ගන්නවා කියලා පරන්ද වෙනවා. අදට මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝකින් හම්බ වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.